හරි. පහේ දෙවන කොටසේ ප්‍රශ්නේදී එක්තරා කාර්මික විද්‍යාලයක සිසුන්ගේ ප්‍රගතිය කාලීන වාර්තා කර ගැනීම සඳහා අත්‍යුරු තොරතුරු පද්ධතියක් භාවිතා කරයි. එම ක්‍රියාවලියේ නිවැරදි භාවය වගේම කාර්යක්ෂතාවය වර්ධනය කිරීමට අපේක්ෂාවෙන් එම අත්‍යුරු පද්ධතිය වෙනුවට පරිගණක පාදක තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී පද්ධතියේ පවතින දෝෂ හඳුනා ගැනීමට කාර්මික විද්‍යාලයෙම ඉගෙන ගන්න මෝටර රථ කාර්මික අංශයේ සිසුන් භාවිතා කරනවා. නව පද්ධතියේ දෝෂ නොමැති බව හඳුනා ගන්නාත් එක් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නව පද්ධතිය ක්‍රියාවට ලංවන්න ඕන කියලා කියනවා හිමිකරු විසින්. ඉතින් මේකෙදී මේ ආශ්‍රිතව තමයි මේ ගැටලු ටික තියෙන්නේ. පළවෙනි එක තමයි පළවෙනි ගැටලුව විදිහට තියෙන්නේ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියට සාපේක්ෂව පරිගණක පාදක තොරතුරු පද්ධතියක ආයතන හිමිකරුට ලැබෙන වාසි. මේකදී අපි සටහන් පොත මතක තියාගන්න. මෙන්න මෙතන තියෙනවා අපේ 59 වෙනි පිටුවේ අත්‍යවශ්‍ය පද්ධතිය සහ පරිගණක පාදක තොරතුරු පද්ධතිය අතර වෙනස. ඒකෙදී පරිගණක පාදක ඕනෑම එකකින් අපිට තියෙන වාසි ප්‍රධාන හතරක් අපිට කියන්න පුළුවන්. සැකසීමට යන කාලය අඩු වෙන බව, සැකසන වැඩසටහනක අනුව තොරතුරු ලබා දෙන වැඩි දෝෂ ඇතිවීම බොහෝ විට අවම මට්ටමක තියෙනවා. ඊළඟට ඉතා අඩු කාලයකින් තොරතුරු සකසා ගන්න පුළුවන්. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරලා තියා ගන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂිතව තියාගෙන දත්ත උපස්ත කරලා සහ මුරපද යොදලා දත්ත ප්‍රවේශම්ම වගේම ආරක්ෂිතව තබා ගැනීමටත් හැකියාව තියෙනවා. ඒක තමයි අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ. එතනින් තමයි අපි විතර සපයන්න වෙන්නේ මතකයේ ආශ්‍රය. ඊළඟට ඉහත පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා යොදාගත යුතු ක්‍රමය කුමක්ද කියලා අහනවා. මේකෙදී අවශ්‍යතාවයක් තියෙනවා මේ ටික කාලයක් මේ පද්ධතිය ක්‍රියා කරන්නේ නව පද්ධතිය දෝෂ නැමැති බව හඳුනා ගන්නාත් එක් ආරක්ෂිත ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් එකපාරටම අපිට අලුත් එකට යන්නත් බෑ. ඉතින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය මතක් කර ගන්න ඕන කෙටියෙන්. ඒකේ තියෙන පියවර 6ක් තියෙනවා. ඒ වගේ මේකේ බලන්න අපි ජීවන චක්‍රය තුළ අවශ්‍යතා හඳුනා ගැනීම පළවෙනි පියවරේදී අවශ්‍යතා හඳුනා ගන්නත් අපි ක්‍රම 5ක් අපිට අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට ඒකෙදී අපිට විසඳුම් සැලසුම් කරනවා, විසඳුම් කේතනය, ඊළඟට විසඳුම් පරීක්ෂා කරන අවස්ථාවට ආවහම මෙන්න මෙතෙන් තමයි ඒකෙදී අපිට සම්බන්ධ වෙන්නේ. විසඳුමක් පරීක්ෂා කරන ක්‍රම ප්‍රධාන වශයෙන් ක්‍රම කීපයක් වෙන ඒකක පරීක්ෂා, කුඩා කොටස් වශයෙන් පරීක්ෂා කළා. ඒව එකතු කරලා සමස්ත පරීක්ෂාව. ඊට පස්සේ සමස්ත පරීක්ෂාන් පද්ධතිය පරීක්ෂා කරලා අවසාන වශයෙන් දෙනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මේක කරන්නේ නම් පද්ධතිය භාවිතා කරන පුද්ගලයන් තමයි කරන්නේ. ඉතින් මෙතනදී ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව වන පද්ධතිය හදලා ඉවරයි. ඊට පස්සේ ඒක බලන්න පරිශීලකයෝ තමයි පරීක්ෂා කරනු ලබන්නේ. ඉතින් එහෙනම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන එක තමයි මෙතන පිළිතුර විදියට දාන්න තියෙන්නේ අපිට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඊළඟට අලුතෙන් සංවර්ධනය කරන පද්ධතිය පිහිටුවීම සඳහා වඩාත් යෝග්‍ය පිහිටුවීමේ ක්‍රමය කුමක්ද කියලා අහනවා. ඊට අමතරව ඊතුරු ක්‍රම ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේකෙදී අපිට පද්ධති පිහිටවන ක්‍රම ප්‍රධාන වශයෙන් ඍජු පිහිටවීම, සමාන්තර පිහිටවීම, නියමමය පිහිටවීම සහ අධීරමය පිහිටවීම කියලා පද්ධතියක් පිහිටවන ආකාර ගැන අපි කතා කරනවා. ඍජු පිහිටවන කියන එක කෙලිම තියෙන එක අයින් කරලා අලුතෙන් එකක් දානවා. සමාන්තරව පිහිටවන කියන යම්කිසි කාලයක් තුළදී පද්ධති දෙකම අත්‍යුරු එක නම් අත්‍යුරු එක සහ අලුත් පද්ධතිය කියන මේ දෙකම කාලයක් ගිහිල්ලා අලුත් එක සාර්ථක නම් අලුත් පද්ධතිය පිහිටවලා දානවා. නියමමය කියන එක තෝරාගත්ත ප්‍රදේශයක සිස්ටම් එක දාලා වැඩ කරලා සාර්ථක නම් ඊළඟ ප්‍රදේශ වලටත් දානවා. ප්‍රදේශයක අපි තෝරගත් ඒරියා එකට ක්‍රියාත්මක කළා හරිනම් අනිත් ඒවාටත් ගැලපෙනවා නම් ප්‍රශ්නයක් නැත්නම් හොඳට ක්‍රියාත්මක වෙනවා නම් අපි අනිත් තැන් වලත් දානවා. අධීරමය කියලා කියන්නේ යම් කිසි කොටසක් එක ස්ටෙප් එකක් කරනවා. ඒක හරිනම් ඊළඟ අධීරයට යනවා. එහෙම අධීරෙන් අධීර යන එකක් තියෙනවා. ඉතින් අපි මෙතනදී කරන්න වෙන්නේ මෙන්න මේ සමාන්තරමය පිහිටවීම තමයි ගන්න වෙන්නේ. සිස්ටම් දෙකම රන් වෙනවා. එතකොට යම් කිසි කාලයක් තුල. හරි. ඊළඟට නව පද්ධතිය තෙමසක් භාවිතා කිරීමට පද්ධතිය එකතු කරන ලද නව
අංගයකට අදාළව කේත කොටසක් නැවත ලියන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙද මොන කොටස දානවා පද්ධති සංවර්ධන